ප්‍රෙග්නන්ට් වෙලා කියලා ගෙදරදිම බලාගන්නේ කොහොමද? සරල මුත්‍රා පරීක්ෂණයක් මගින් මේක කරන්නේ කොහොමද කියලා අද අපි බලමු. මේ පරීක්ෂණයට අපි කියනවා ප්‍රෙග්නන්සි ටෙස්ට් එක. එහෙමත් නැත්නම් යූරින් HCG ටෙස්ට් එක කියලා. පරීක්ෂණය කරන විදිහ දැනගන්න කලින් අපි මේකේ පදනම ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. දරුවෙකු පිළිසිඳ ගත්තට පස්සේ ඒ කලලේ මගින් HCG හෝමෝනය ස්‍රාවය වෙනවා. මේ හෝමෝනය අපේ රුධිරයට එකතු වෙනවා. ඊට පස්සේ ඒක මුත්‍රාවලට එකතු වෙනවා. අපි කරන්නේ මුත්‍රාවල මේ HCG හෝමෝනය තියෙනවද කියලා පරීක්ෂා කරන එකයි. ඒක අපි සිදු කරන්නේ ඕනම ෆාමසියකින් ලබාගත හැකි HCG නවින් වූ ස්ට්‍රිප් එකකින් හෝ ප්‍රෙග්නන්සි ටෙස්ට් ස්ට්‍රිප් කියලා හඳුන්වන පටියකින්. අපි දැන් බලමු මේ පරීක්ෂණය සිදු කරන ආකාරය. ඔබේ ඔසප් චක්‍රය නිවැරදිව සිදු වෙනවා නම් ඔසප් වීම පරක්කු වෙලා පළමු වන සතිය හෝ සති 2 ඇතුළතදී ඔබට මෙම පරීක්ෂණය කරන්නට පුළුවන්. ඒ කාලය තුල ඔබට මෙය දවසේ ඕනම වෙලාවක සිදු කරන්න පුළුවන් පරීක්ෂණයක් වුණත් උදෑසන කාලයේදී මෙම පරීක්ෂණය සිදු කිරීම වඩාත් යෝග්‍යයි. ඒකට හේතුව තමයි උදෑසන මුත්‍රාවල වැඩි HCG මට්ටමක් පැවතීම. මෙහිදී ඔබ පළමුව මුත්‍රා මාර්ගය හොඳින් පිරිසිදු කොට පිරිසිදු භාජනයකට මුත්‍රා සාම්පලයක් එකතු කරගත යුතුයි. ඉන්පසු HCG ස්ට්‍රිප් එක සහිත බහලුම විවෘත කර එහි ඇති HCG ස්ට්‍රිප් එක පිටතටගෙන එය මුත්‍රා සාම්පලය තුළ ගිල්විය යුතුයි. එනම් HCG ස්ට්‍රිප් එකෙහි සඳහන් මැක්ස් ලයින් එක තෙක් හෝ ඊට ආසන්න වන තෙක් මුත්‍රාවල HCG ස්ට්‍රිප් එක ගිල්වීම කළ යුතුයි. මැක්ස් ලයින් එකට උඩින් මුත්‍රාවල ගිල්වීම නොකළ යුතුයි. යම් මේකින් එලෙස ගිල්වී ගියහොත් එමගින් ඔබ අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබී යන්න පුළුවන්. එසේ වුවහොත් නැවත වරක් HCG ස්ට්‍රිප් එකක් භාවිතා කර පරීක්ෂා කිරීම සිදු කළ යුතු වෙනවා. මෙලෙස HCG ස්ට්‍රිප් එක මුත්‍රාවල ගිල්වා විනාඩි 5ක පමණ කාලයක් තබා ඒ ඉවතටගත් පසු ඔබට එහි ප්‍රතිඵල බලාගත හැකියි. ඔබ හිතදී මුත්‍රාවල ගිල්වා තැබූ HCG ස්ට්‍රිප් එක පිටතට ගත් පසු එහි වූ සුදු පැහැ කොටසේ රතු පැහැය හෝ ඊට ආසන්න පැහැයකින් එක් රේඛාවක් හෝ රේඛා දෙකක් දැක ගන්නට පුළුවන්. එහිදී රතු පැහැ එක් රේඛාවක් වීම මගින් පෙන්눔 කරන්නේ ඔබ ගැප් ගෙන නොමැති බවයි. එනම් ප්‍රතිඵලය ඍණාත්මකයි. රතු පැහැති රේඛා දෙකක් වීම මගින් ප්‍රතිඵලය ධනාත්මක වන අතර ඔබ ගැප් ගෙන ඇති බව හඟවනවා. සමහර අවස්ථාවලදී ඊට දක්වන ලද රේඛා සටහන් නොමැතිවද දිස්වන අවස්ථා තිබෙනවා. ඒ ඔබේ පරීක්ෂණයේ යම් ගැටලුවක් විය හැකි අතර නැවත වරක් නිවැරදිව පරීක්ෂා කිරීම වැදගත්. නමුත් මෙහි වැරදි ප්‍රතිඵල එන්න පුළුවන් අවස්ථාත් තියෙනවා. උදාහරණ විදිහට ඔබ ඇත්තටම ප්‍රෙග්නන්ට් වුණත් ටෙස්ට් එකේ තනි රේඛාවක් දිස් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ගර්භණී තත්ත්වයේ මුල්ම අවස්ථාවේදී මුත්‍රා හරහා පිටවන HCG ප්‍රමාණය අඩුවීමයි. ඒ නිසායි ඔබේ ඔසප් වීම ප්‍රමාද වී සතියක් හෝ සති 2ක් යාමෙන් පසු මෙම පරීක්ෂාව සිදු කර යුත්තේ. එම නිසා ඍණාත්මක ප්‍රතිඵලයකින් දින 2-3කට පසු නැවතත් මේ සිදු කර බැලීම ඉතාම වැදගත්. කලාතුරකින් ඔබ ගර්භණී නොවුනත් මේ ටෙස්ට් එක මගින් ඔබට ධනාත්මක පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් අවස්ථා තමයි ගබ්සාවක් සිදුවීමෙන් පළමු දවස් කිහිපය ඇතුළතදී. ඔබේ ගර්භාෂයේ කලලය පිහිටන්නේ නැතුව පැලෝපීය නාලය තුළ කලලය පිහිටි අවස්ථාවකදී. සමහර බෙහෙත් භාවිතා කරන අවස්ථාවලදී. සමහර පිළිකා තත්ත්වවලදී කලාතුරකින් මේ ටෙස්ට් එක පොසිටිව් වෙන්න පුළුවන්. ඉතින් මේ ටෙස්ට් එකෙන් පසුව වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබා ගැනීමත් ඉතාමත් වැදගත් වෙනවා. ඔබ තවමත් විවාහ වෙන්නේ නැද්ද? සහකරුවෙක් සහකාරියෙක් සොයනවද? අපගේ දහස් ගණන් යෝජනා අතරින් පැයක් ඇතුළත අප සොයා දෙන්නම්. දැන් මම තන්න 076යි 22යි 533 හදගැස්ම මංගල සේවය. පොලිසිය අසල නිට්ටඹුව. ඔබ සහකරුවෙක් සහකාරියක් සොයනවද? හදගැස්ම මංගල සේවය පොලිසිය අසල නිට්ටඹුව. ශාඛා කුරුණෑගල දඹුල්ල.